ආයුබෝවන් සියලු දෙනාටම අද මේ සිටින්නේ මිහින්තලයේ කළුදිවි පොකුණ ආරාම සංකීර්ණයේ. මෙම ස්ථානය මිහින්තලේ නගරයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් යාපනය නුවර මාර්ගයේ පිහිටා තිබේ. අපි දැන් මේ ඇතුළු වෙන්නේ කළුදිවි පොකුණ ආරාම සංකීර්ණයේ බටහිර දොරටුවෙන්. ගල් ඇතුළු පඩි සහිත මාර්ගයකින් මෙහෙම අපිට ඇතුළු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මිහින්තලා පූජා භූමියට බටහිර බැවුමේ මිස්සක පව්ව ආසන්නයේ තමයි මෙය පිහිටලා තියෙන්නේ. ස්වභාවික පර්වත ගල්ලෙන් ගස්වැල් සහ ජල මූලාශ්‍ර සමග සම්බන්ධ වූ ආරාම සංකීර්ණයක් තමයි මේක. අනුරාධපුර යුගයේ මධ්‍ය කාලයට අයත් වැදගත් ආරාම සංකීර්ණයක් වන මෙය සම්ප්‍රදායානුකූලව හදයුම්හ පිරිවෙන ලෙසත් පොරෝදිනී පොකුණ ලෙසත් හඳුන්වා තිබෙනවා. මේ බටහිර දොරටුවෙන් ඇතුළු පසු මේ දකින්නේ ඒ සුවිසල් කළුදිය පොකුණ. මෙය අදටත් භාවිතා කරන සුවිසල් පොකුණක්. ඒ පොකුණ අද්දරම උතුරු දිශාවේ නැත්නම් වම් පස කුඩා ස්තූපයක්. ඒ ස්තූපයට මෙපිටින් කුඩා ඉදිකිරීමක් දැක් ගන්න පුළුවන්. මේ ස්ථානය සිව්වන කාශ්‍යප රජුගේ සමයේදී ධර්මරුචික නිකායට අයත් භික්ෂුන් වහන්සේලාට පූජා කරපු බවක් තමයි ඓතිහාසික වාර්තාවල සඳහන් වෙන්නේ. කළුදිය පොකුණ ආරාම සංකීර්ණයේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන අතර දිග අඩි 200ක් සහ පළල අඩි 70ක් පවන බව සඳහන් වේ. පොකුණේ ජලය කළු පැහැයෙන් පෙනීම නිසා කළුදිය පොකුණ යන නම ලැබුණු බව වාර්තා වේ. ජල කළමනාකරන තාක්ෂණය පොකුණ සමග සම්බන්ධ වූ කෘත්‍රිම ජල මාර්ග සහ කාණු පද්ධති තිබී ඇත. ජලය ස්නානාගාර සහ වැසිකිලි පද්ධති වෙත ගෙන යාමට මෙම පද්ධති භාවිතා කර තිබේ. මෙයින් පුරාණ ශ්‍රී ලාංකිකයන්ගේ ජල කළමනාකරණ හා ඉංජිනේරු දැනුම පිළිබඳ අවබෝධයක් ලැබේ. ඔබ මේ දකින්නේ බටහිර දිශාවේ තිබෙන දකුණු දෙසට දිව යන ප්‍රධාන දොරටුව. ඉතාම අලංකාරවත් මම් පෙතක් සහිත මාර්ගයකින් යුක්ත දොරටුවක් තමයි මේ. මේ දොරටුවෙන් ඇතුළත් වුණායින් පසුව අපිට මේ විදිහට ඒ පොකුණ ඉතාම ලස්සනට දැක ගන්න පුළුවන්. පැරණි සාක්ෂි අපි අධ්‍යයනය කරනකොට ගල්ලෙන් ආශ්‍රිතව ක්‍රිස්තු වර්ෂ 7-8 වන සීවස් වලට අයත් බ්‍රාහ්මී අක්ෂර සෙල්ලිපි හමු වී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි 9 වෙනි සියවසට අයත් තඹ ලිපියක් සොයාගෙනත් තිබෙනවා. ඒ තඹ ලිපිවල මහායාන තන්ත්‍ර පාඨ ඇතුළත් තඹ තහඩුවක්ද හමු වී තිබෙනවා. ඔබ මේ දකින්නේ විවිධ තලයන් වලින් යුක්ත ඒ ආරාම සංකීර්ණයේ තවත් එක් ඇතුල් වීමේ දොරටුවක්.
මේ පහළ මාලයේ තවත් ඒ ආරාම සංකීර්ණයටම අයත් වෙච්ච ඒ ගල් ලෙනක තිබෙන අලංකාරවත් ආරාමයක් සහ ඒ අවට තවත් කුටි 4ක් පමණ ඉදි කර තිබූ බවට සාධක සහිත ගල් කුළුණු ඉදි කිරීම අපිට දැක ගන්න පුළුවන්. මේ ස්ථානයේ ඉතා වැදගත්. මොකද අතීතයේ ඉංජිනේරුමය තාක්ෂණය නැත්නම් ඉදිකිරීම් තාක්ෂණය මිනිසුන් කොයි විදිහට භාවිතා කළාද කියන එක අපිට දැක ගන්න පුළුවන්. තාම දියුණු මට්ටමේ තාක්ෂණයක් භාවිතා කරලා තිබෙන බව අපිට දැක ගන්න හඳුනා ගන්න පුළුවන්. වර්තමානයේදී වත් මෙවැනි තාක්ෂණයක් භාවිතා කරනවා ඉදිකිරීම සඳහා. තාම දියුණු තාක්ෂණයක් මේ ගල් කණු සියල්ලක් ඒ වගේම මේ බර දරාගෙන සිටින ඒ හරස් බාල්ක විදිහට තිබෙන ඒ ගල් කොටසුත් වර්තමානයේදී මේ ආකාරයකින් බොරදම් සහිතව තමයි මේ ගල් ඒ බාල්කයන් සකස් කර තිබෙන්නේ. එකිනෙකට ඈස්සෙන ආකාරයට ඒ වගේම එකිනෙකට ලොක් වෙන ආකාරයෙන් තමයි මේ ගල් භාවිතා කොට මේ සකස් කරලා තිබෙන්නේ. ඉතින් මේන් අපිට අතීතයේ කොතරම් දියුණු තාක්ෂණයක් ඉදිකිරීම සඳහා භාවිතා කර තිබෙනවාද කියන එක හඳුනා ගන්න පුළුවන්. ප්‍රධාන අංග ලෙස කුඩා ස්තූපය, උපෝසථාගාරය හෙවත් පොහොයගිය, චංකමන මාවත, ගල්ලෙන් පිරිවෙන භික්ෂුන් වහන්සේලාගේ වාසභූමි කුටි, ස්නානාගාර, වැසිකිලි පද්ධති, ජල මාර්ග හා කාණු පද්ධති හඳුනා ගන්න පුළුවන්. ඔබ මේ දකින්නේ එවැනි වූ ඉදිකිරීම් රාශියක්. තබ්බත විහාර ශෛලියට නිර්මාණය කොට තිබෙන මෙම ආරාම පද්ධතිය මෙයා භික්ෂුන් වහන්සේලාගේ කුටි සෙනසුන් හැටියට භාවිතා කරන බවක් හඳුනා ගන්න පුළුවන්. මේ තිබෙන්නේ පරිභෝජනය සඳහා ජලය තැබූ ස්ථානයක්. මේ සෙල් ලිපිය පිළිබඳ තියෙන විස්තරයක්. මේ තිබෙන්නේ ඒ සෙල් ලිපිය. මේ වෙනකොට සෙල් ලිපිය වියකී යමින් තිබෙනවා ඒ අක්ෂරයක්. කලින් අපි දැක්ක පහළ මාලයේ ආරාම සංකීර්ණය මේ පබ්බතාරාමයක් ලෙස හැඳින්විය හැකි කුටියක්. ඔබ මේ දකින්නේ භික්ෂුන් වහන්සේලා අධ්‍යාපනය සඳහා භාවිතා කළ පිරිවෙන් ගොඩනැගිල්ල සහ දානශාලා ගොඩනැගිල්ල. මේට එපිටින් භික්ෂුන් වහන්සේලා දැනටත් භාවිතා කරන කුටි සෙනසුන් වගේම ගල් ගුහාවන් ඒ වන් ලැහැබෙහි තවමත් පවතිනවා. ඒ බවට සාක්ෂි මේ දැන්වීම. ඉතා අලංකාර විවිධ ස්තරයන්ගෙන් සමන්විත වූ ආරාම සංකීර්ණයක් අපට දැක ගන්න පුළුවන්. මෙම පඩිපෙළ ඉහළට නැගීමෙන් පසු
කළුදිය පොකුණ ඉතා අලංකාරවත්ව දැක් ගන්න පුළුවන්. ඔබ මින් පෙර දැක්ක වාසභූමි කුටි මගින් භික්ෂූන් වහන්සේලාගේ නේවාසික ජීවිතය පිළිබඳව සාක්ෂි ලැබෙනවා වගේම පිරිවෙන අධ්‍යාපන කටයුතු සඳහා භාවිතා වූ ස්ථානයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. ජල කළමනාකරණ තාක්ෂණය පිළිබඳව ගත් කල පොකුණ සමග සම්බන්ධ වූ කෘත්‍රිම ජල මාර්ග සහ කාණු පද්ධති තිබී ඇත. ජලය ස්නානාගාර සහ වැසිකිළි පද්ධති වෙත ගෙන යාමට මෙම පද්ධති භාවිතා කර ඇත. මෙන් පුරාණ ශ්‍රී ලාංකිකයන්ගේ ජල කළමනාකරණ ඉංජිනේරු දැනුම පිළිබඳව අවබෝධයක් අපට ලබාගත හැකිය. වාස්තු විද්‍යාව ආරාමයේ ගොඩනැගිලි ස්වභාවික භූ දර්ශනයට ගැළපෙන පරිදි සැලසුම් කර තිබීම විශේෂත්වයකි.